අයිට ඉතින් ගුඩවිනිින් හැමෝටව ඉතින් ඔන්න ගෙනත් තියෙනවා දැන් පැය භාගකට විතර කලින් වපකට දුන්න සිගනල් ලැ ්‍රී අයට දුන්න ්‍රී සිග දුන්න අප කොමිටකට ඉතින් ඒක තප්පට විස්සක් වගේ ඇතුළට 70% වගේ පොෆිට්ටාගට්ට එකට එවල මාවයි ඉතින් මේ මෙන මේ කොයින්න එකට තමා ප්‍රොම්ප් ිටිගෙන කොයින්න තම ට්‍රේඩ්ක දුන්නේ ඉතින් බැලූ බැල්මට අපි මේකට ලෝන් කරේ එකත් පතක් කරන්න පිච්චර පම්පෙලා තියෙන කොයින්න එකට ඇයි අපි ලෝන් කරේ කියන එකට රීසන්ස් ටික අපි කතා කරන්නම් මෙතන ඉතින් ගොඩකට අනිවාරම මේ වගේ පොයින්සලින් සෙල්තමා කරන්න බහු කරය ඒමට ම ලෝන් ඉන්ට්‍ර එකක් විශ්වාසික යුක්තව දුන්නේ ඇයි ගැන හේතුව දෙන්න හරි අපි හරියටම කොයින්න එක ලෝහන් කරේ මෙන්න මෙතනදී රයි හරි නං එතනති සෙල්ල කරන්න ටෙල් ලයින්න ගවට මේක බ්‍රේක් කරට පස්ස තනි සෙල් කරන්න යි ඉතින් ඇයි මම එතනින් ලෝන් ඉන්ට්‍ර ගත්තේ කියනකට ම පැහදිලි කරන්න ම මේකට යස් කරේ ICD ඉතින් ICD තම ම යස් කරේ මං ආපගමන් මට බලාගන්න පුළුවන් දෙයක්තම මෙතන CSD කැනල ගත්ම විට හැදිල තිනවා නැත්තම එක මේ විදිර මක් කරගන්න ප්ලස් තන OB එකක් ඉන්ට්‍රක දෙ කොයින්න මෙන්න මෙතන මේ කැල්ල කිරිප්ප ඒත් එක්ක මෙන්න මෙතන ලික්විඩි ස්විප් එකක් කැන් ටෝටල් සෝ් එකක් දීලා තියෙනවා මට බලන්න පුළුවන් ලික්විඩිටි කියලා කරගන්නම් රයිට් ඊට පස්සේ දැක්ක දෙයක් තමයි මාකට් එකේ මෙන්න මෙහි තියෙනවා buy side liquidity right ඉතින් මම buy side liquidity කියලා කරගන්න buy side liquidity තිබ්බා ඊට පස්සේ මම මේක shift වුණා බෝවයකට වගේ බෝවයකට shift වුණාට පස්සේ මට බලා ගන්න පුළුවන් දෙයක් තමයි මෙන්න මෙතන candle range theory එකක් මට බලා ගන්න පුළුවන් මෙතන buyers මෙතන මෙතන candle range හරි පස්සේ මෙතන කියලා තියෙනවා total software හරි 50 minutes වලට right මේක තමයි මගේ entry setup එක උනේ ඊට පස්සේ මෙන්න මෙතනින් TS එකක් දෙනවත් එක්කම ඊළඟ candle open එකකින් මම long entry එකට ගියා right මෙන්න මේ high එක target කරා right මෙතන ළඟම එක තමයි මම target කරේ මෙන්න මේක target කරලා SL එක මේ වගේ SL එකක් use කරලා මෙන්න මේව target කරා ඉතින් බලන්න එතනට candles තුනකින් හරියටම මගේ target එක බලා ගන්න පුළුවන් කොහොමද ගත්තේ කියලා මාකට් එක ඇවිල්ලා ඒක කොහොමද මාකට් එක හිට් කරේ කියන එක බලන්න පුළුවන්. ඉතින් ගේන් එක දුන්නා 112ක්. ඒ කියන්නේ අපි මේක ගත්තේ ලෙවරේජ් 25යි. right? ලෙවරේජ් 25න් ගත්තේ. ලෙවරේජ් 25න් ගත්තේ විනාඩි 5ක් වගේ ඇතුළත ප්‍රොෆිට් එක දුන්නා අපිට ප්‍රොෆිට් එක දුන්නා 300ක්. ලෙවරේජ් එක 25න් 300ක ප්‍රොෆිට් එකක් දීලා තමයි මාකට් එක ඔන්න ඩවුන් වෙන්නේ. ඉතින් ස්නයිප් එකක් ඇල්ලුවේ දුන්න ගමන් පම්පුනා 65ක් ප්‍රොෆිට් එක ඊට පස්සේ ප්‍රොෆිට් පුච් කරගත්තා ඕවර්ऑල් අපිට ටාගට්ස් ඔක්කොම හිට් වුණා 300ක රයිට් SMS ගේන් එකක් නෙමෙයි 300ක ගේන් එකක් ගත්තේ ඉතින් මේක එලයිට් වේව් වලින් පොඩි මෙතන ඉම්පල්ස් මූව්මන්ට් එකක් ගත්තොත් මේක වේව් 1 2 3 4 5 and ඊට පස්සේ මෙහෙම මූව් වෙලා තියෙන ඩිරෙක්ෂන් එක ABC ඊට පස්සේ දැන් මේක මෙන්න මේ විදිහට ABC විදිහට මේ විදිහට උඩට බලන්න යන්න පුළුවන් right මෙන්න මේ විදිහට ගිහිල්ලා මෙතන ආපහු ටෝටල් සොෆ්ට්වෙයාර් කරේ නැත්නම් මෙතන තියෙනවා ලික්විඩිටි මේ ලික්විඩිටි අරගෙන අය මාකට් එක පල්ලෙහාට කැෂ් වෙන ඉඳී තියෙනවා නැත්නම් දැන් තියෙන පොයින්ට් එකෙන් ඩවුන් වුණත් අපිට කිසි ගැටලුවක් නැහැ මොකද අපි 300ක් ලෙවරේජ් එක 25න් රයිට් ප්‍රොෆිට් වෙලා තියෙන්නේ විනාඩි 10ක් වගේ ඇතුළත විනාඩි 10ක් ගියෙත් නැහැ අතරම තප්පර 20න් 160ක් ප්‍රොෆිට් වෙනවා ඊට පස්සේ කොහමද ඕවර්ऑල් විනාඩි 10ක් වගේ ඇතුළත තමයි මෙන්න මේ ලොකු ප්‍රොෆිට් එකක් ආවේ ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා ඇති අපි 165ක තියෙද්දි ගත්ත ප්‍රොෆිට් ගේන එක මේ වීඩියෝ එක කරද්දි මාකට් එක තිප්පෙත් මෙන්න මෙතන ඔය ඉක්මනටම 300ක ටාගට් හිට් කළා රයිට් ඉතින් ස්ක්‍රීන් එකේ පේනවා ඇති ප්‍රොෆිට් ස්ටාර්ට් ටික ගෲප් එකට ජොයින් වෙන්න පුළුවන් ඔයාලට කරන්න තියෙන මෙසේජ් එකක් දාන එක නැත්නම් පල්ලෙහා තියෙන ගෲප් ලින්ක්ස් අපේ ඇඩ්මින් දාලා තියෙන ගෲප් ලින්ක්ස් ටික මේ ගෲප් ලින්ක්ස් වලින් ජොයින් වෙන්න ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් ගැන ෆ්‍රී ඉගෙන ගන්න කැමති කට්ටිය සහ අපේ ෆ්‍රී ප්‍රෝග්‍රෑම්ස් වලට ජොයින් වෙන්න කැමති කට්ටිය වගේ මෙන්න මේ වගේ VIP එන්ට්‍රීස් දෙන අපි daily දෙනවා ලස්සන එන්ට්‍රීස් ඒවා ගන්න ඔයාලට පුළුවන් ජොයින් වෙන්න අපේ ප්‍රෝග්‍රෑම්ස් එකට එන්න ඊළඟ subscribe කරන්න ඉතින් අපේ subscribers ලා last tip 100ට අපි ගත්තොත් last tip එක මම හිතන්නේ subscribers 97ක් වගේ තිබ්බේ
ඉතින් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දිත් මම හිතනවා සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 complete වෙලා කියලා සහ වෙල්කම් කරනවා හැමෝටම. ඉතින් ඉන්ස්ටිටියුට් එකත් එක්ක එකතු වෙලා ඉන්න අපි අනිවාර්යෙන්ම දැන් සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 හිට් කරපු නිසා අපි අනිවාර්යෙන්ම ලයිව් වෙනවා රයිට්. ඉතින් ලයිව් වලට ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. ඒ වගේම අධිකරම නැතිලා ඉන්න සහ සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන ෂෙයා කරන්න කමෙන්ට් කරන්න ආයෙත් thank you so much. එහෙනම් අපි ගිහින් මම ඊළඟ හයි එඩියුකේෂන් ඉන්ස්ටිටියුට් ආයතනින් මිස්ටර් හිතෝ විජේසූරිය. ජය වේවා.